සුබ උදැසනක් වේවා ඔයගොල්ලන් හැමදෙනාටම. ජීවිතේ ඔයගොල්ලන් හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන ලස්සන වාසනාවන්ත දවසක් ලැබෙන්න කියලා මම ඔන්න ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් උදෙන්ම අපේ අම්මා හදලා දීපු කෑම එක කන්න තමයි මම මේ හදන්නේ. මේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් ඔන්න අද දවසේ අම්මා හදලා තියෙනවා රතුබත් එක්ක පරිප්පුවක් හදලා තියෙනවා. එතකොට බිත්තරයක් තම්බලා තියෙනවා. එතකොට මෙන්න මේක රසම රසයට හදපු සෝයා මිට් කරි එකක් කියලා තමයි මට කිව්වේ. මේක අර අඹ මාළුව ෆ්ලේවර් එක තියෙන සෝයා මිට් කරි එකක්. එතකොට ඔන්න ගොටුකොළ සලාදයක් තියෙනවා. හොඳට යහමින් කැරට් දාලා හදපු ලස්සනට ඒක හරිම ලස්සනට පේනවා. ඉතින් මෙන්න මේක තමයි මගේ උදෑසන ආහාරය. ඉතින් මම සාමාන්‍යයෙන් රතුපත් කන්න නම් ආස නැහැ. පොඩ්ඩක්වත් ආස නැහැ. හැබැයි ඉතින් අපිට දියවැඩියාව ඇතිකරතුරු පීඩනය මේ වගේ බෝ නොවන රෝග වලින් බේරෙන්න නම් ඇත්තටම අපිට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පුරුදු වෙන්න සිද්ධ වෙනවාම තමයි. මොන වුණත් අම්මා ආදරෙන් හදලා දෙන කෑම එක නාස්ති කරන්නේ නැති කණ එක ඇත්තටම යුතුයකමක්. මොකද ඕනෑ තරම් ඇති හරියට කෑම වේලක් කන්නවත් නැති මිනිස්සු. ඉතින් ඒක නිසා දිව්‍ය භෝජන නෙමෙයි වුණත් මේ වගේ ආහාර වේලක් වුණත් අපිට කන්න ලැබෙනවා කියන්නේ ඒක පිනක්. ඉතින් මේ ලෝකේ ඉන්න හැමෝටම බඩගින්න කුසගින්න දැනෙන්න එපා කියලා මතක් කරන ගමන් අපි එහෙනම් කෑම කමු. කෑම එක කන ගමන් මට හිතුණා පුංචි දෙයක් මතක් කරන්න. ජීවිතය කියන්නේම හරියට ප්‍රියසඛි වගේ කරත්ත රෝදයක් වගේ දුක සැප කියන දේ පෙරලෙනවා වෙනස් වෙනවා. අද සතුට තියෙන අපිට හෙට සතුට නැති වෙන්න පුළුවන්. අද දුක තියෙන අපිට ඒ දුක පහ වෙලා ගිහිල්ලා හෙට ලස්සන කාලයක් උදා වෙන්න පුළුවන්. ඉතින් ජීවිතය කියන්නේ මේකයි. උපේක්ෂාවෙන් බාර ගන්න තරමට ජීවිතේ ලස්සන වෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න හොඳ කරන යහපත් මිනිස්සුන්ට හොඳ දේ වපුරන මිනිස්සුන්ට කවමදාකවත් නරකක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට නරකක් සිද්ධ වුණත් ඒක తాවකාලිකව සිද්ධ වෙලා හැබැයි අවසානයේ සත්‍ය කියන දේ ජය ගන්නවා. යහපත කියන දේ අනිවාර්යයෙන්ම ඒ කෙනාට ලැබෙනවා. ඉතින් අන්න ඒ වගේ සුබවාදී අන්නේ සුබවාදී පණිවිඩය හිතේ තියාගන්න ගම අපි දවස ලස්සනට පටන් ගමු. ඔයගොල්ලන්ගේ හිතවල දැවෙන ප්‍රශ්න තියෙනවා නම්, දැවෙන වේදනා, දුක්ගිනි, කරදර තියෙනවා නම්, අසරණ වෙච්ච දේවල් තියෙනවා නම් හැමදේම පහ වෙලා ඔයගේ ජීවිතේ ලස්සන වෙනවා, සුබ වෙනවා, වාසනාවන්ත වෙනවම තමයි. ලස්සන ළමයෝ ඒක ඔයා විශ්වාස කරන්න.